දරුවෙක්ම හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන්නේ ඉපදින හැම ආත්මයකම ඒ අම්මාව ඒ තාත්තව. හැබැයි මම කවදාවත් මගේ අම්මව කිසිම ආත්මයක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද එයාට අපි ණයක්. ඒ ණය සසරේ කොහෙදවත් හම්බ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයා මම වෙනුවෙන් අද කරලා තියෙන දේවල් කියන්න වචන නැහැ. මට කතා කරගන්න මන් දන්නේ ඒත් මං අම්මගේ පොරොන්දුව රැක්කා. අවුරුදු 28ක් පුරාවට අම්මගේ නම්බුව රැක්කා. මං අද ආඩම්බරෙන් මෙතන ඉන්නේ. ඒ නිසයි අම්මා දන්නවා ඒක. මං වෙන ගෙදරක වෙන අම්මෙක් තාත්තෙක් ගාවට ආවට මං ඔයාලට නැති වෙලා නෑ ඉන්නවා. ඒත් හැම වෙලාවෙම ඔයාලා සුවිනේ කියනකොට දුවගෙන එන්න මට බෑ. ඇත්තටම මං අම්මට ගොඩක් ණයයි. මං අද ලස්සනට මේ ගෙදරට ආවේ ඇත්තටම ඔයා නිසා. ඔයාගේ ආත්ම ගෞරවය ආත්ම විශ්වාසය නිසා තමයි අද මං වචනයක් අහන්න නැති වෙන විදිහට මෙතනට ආවේ. කාටවත් වචනයක් කියන්න බැරි වෙන විදිහට ලස්සනට ඔයා මාව ගෙනාවා. මට ඔයා දීපු කිරිවල පව් අරවන්න බෑ. ඒත් ඔයාට හරි ආඩම්බරෙන් මං ගැන කියන්න පුළුවන් ඕනෙම තැනකදී. ඔයාගේ විශ්වාසය තිබ්බා. ඇත්තටම කවදාවත් අම්මගේ මෙච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදින් පස්සේ ඔයාලට කරදර කරන්න මං ඒ ගෙදර නෑ. එක්කෙන්ද බෙදා ගන්න නංගි මං ඔයා ළඟ නෑ. කේලියට ගිහිල්ලා මේක කරලා දෙන්න කියන්න මල්ලි ඔයා ළඟ මම නෑ. නංගව ලෝකෙක්කමයි කෝපි ටිකක් හදන්න කියන්න ඔයා ළඟ මම නෑ. වචනකින් හරි රණ්ඩු කරගන්න තාත්තේ ඔයා ළඟ මම නෑ. ඔයා රැට මං වෙනුවෙන් අරන් එන කොත්තුව කන්න මං අද නෑ. ගෙදර ආපු ගමන් වලන් හොදලා නෑ ගෑස් ඒ කියලා බැනුණා. අදින් පස්සේ මං ඔයා ළඟ නෑ අම්මේ.